go beyond තිරසර පාසල් ව්‍යාපෘති මාලාවේ මගේ ව්‍යාපෘති මාතෘකාව තමයි පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම. ඉතින් මගේ ප්‍රධාන ව්‍යාපෘති මාතෘකාව යටතේ මගේ ක්‍රියාකාරකමක් වන වල්මගල රක්ෂිතය ආශ්‍රිතව රුක් රෝපණය සහ නාමපුර සවකිරීමේ වැඩසටහන් තමයි මම සිදු කරන්නේ. ඉතින් සුරක්ෂිත වනපෙතක් කියන තේමාව යටතේ මම අද නිරත වෙන්නේ මගේ තුන්වන අදියර තමයි මේ වර්ණගල රක්ෂිතයේ නාමපුර සවකිරීම සහ ආවේනික ශාක විශේෂ සහ දුර්ලභ ශාක විශේෂ රෝපණය කිරීම. ඉතින් අපි පළවෙනි සහ දෙවන අදියරවලදී රෝපණය කරපු ශාක විශේෂ දැන්ට ඉතාමත් සුරක්ෂිතව සහ ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මට ඒක ගැන ගොඩාක් සතුටුයි. අපේ ව්‍යාපෘතිය තව තවත් මේ වගේ සාර්ථක වෙයි කියලා මම හිතනවා. ඉතින් අද අපි මේ වර්ණගල රක්ෂිතය පිළිබඳව මේ පසුවිපරම් කරන්නේදී අපි දැක්කා මෙහි තියෙන ඒ කියන්නේ ලංකාවේ තියෙන කුඩාම මීවන විශේෂය සහ විශාල මීවන විශේෂය මේ පරිසර පද්ධතිය දකින්න තියෙනවා. ඉතින් ඒ වගේම අපි අද මගේ ව්‍යාපෘතියේ තුන්වන අදියර විදිහට නාමපුර සවිකිරීම සහ රුක්‍රෝපණය සිදු කරා. ඉතින් මේ දිස්සෙන්නේ අපේ නාමපුරවා. ඉතින් ඕගොල්ලන්ටත් මම ආරාධනා කරනවා මේ වගේ පරිසර පද්ධතීන් පිළිබඳව අධ්‍යයනය කළා ඒ පිළිබඳව මනාව දැනුමක් අරගෙන ඒවා ආරක්ෂා කරන්න සහ පරිසර මාතාවට ආදරෙන් පැළ ලබා දෙන්න කියලා. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.